ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණෙන්න. ඔබ ගෝපර් ලීවලින් නැවක් සාදාගණ්ඩ. නැවෙහි කාමර සාදා එහි ඇතුළත් පිටත් කීල් ගාණ්ඩ. ඔබ ඒක සෑදීරිතු ආකාරය මෙය. නැවේ දිග රියන් 300ක්ය, පළල රියන් 50ක්ය, උස රියන් 30ක්ය. නැවට කවුලුවක් සාදවා ඉහලින් ඒක රියනකින් නිම කරන්න. නැවේ දොර පැත්තකින් සාදන්න. පහළ තට්ටුවක්ද දෙවනි තුන්වෙඩි තට්ටුද ඇතුව ඒක සාදන්න. උත්පත්ති 6:18-16. නැව ක්‍රිස්තුස් වහන්සේ පිළිබිඹ කරයි. එය ලීයෙන් සාදා තිබුණත් මනුෂ්‍යත්වය එහි පිටත හා ඇතුළත කීල්ගා ජලරෝධක කර වතුර කාන්දු නොවන ලෙස සාදා තිබුණි. යේසුස් වහන්සේ චරිතයෙන් දිව්‍යමය භාවයෙන් යුක්තව සිටියත් මනුෂ්‍ය ආකාරයෙන්ද සියලු දුර්වලකම් හා සීමාවන් තුන දැකිනු ලැබූ සේක. යේසුස් වහන්සේ මාංශය හා රුධිරය ඇතිව මේ පෘථිවිතලයේ ගත කළ දිවිය තුලින් මනුෂ්‍යයාට පාපයෙන් තොර ජයග්‍රාහී දිවියක් ගත කළ හැකි බව සනාථ කර පෙන්වූසේක. ජීවිතයේ කුණාටු අභිබවා අපට ජීවත් වීමට හැකි බව උන්වහන්සේ පෙන්වා දී ඇත. නැව ඇතුලේ සිටි අය පමණක් වතුරේ නොගිලී ආරක්ෂා වූහ. අපට තනිවම මෙම ජීවිතය ගත කිරීමට නොහැක. අප ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණිය යුතුය. අප උන්වහන්සේ තුල පැවතිය යුතුය. උන්වහන්සේ කරන කොටගෙන අප ආරක්ෂා කරනු ලැබිය යුතුය. මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය. යනුවෙන් යේසුස් වහන්සේ පැවසූසේක. "ඕ උන්වහන්සේ නොමැතිව අප පරාජයට පත්වනු ඇත. අප වැටී යනු ඇත. නමුත් අප ස්වාමින් වහන්සේ තුල, එනම් ක්‍රිස්තුස් වහන්සේ සමග දෙවියන් වහන්සේ තුල සැගවී සිටිමු නම් නිසකවම අප ජීවිතය නම් සාගරයේ නොගිලී පාවිමින් සිටිනු ඇත. එමෙන්ම උන්වහන්සේ ප්‍රකාශ වන විට අපද උන්වහන්සේ සමග මහිමයෙන් ප්‍රකාශ වනු ඇත." නැවට තිබුණේ එක් දොරක් පමණි. ක්‍රිස්තුස් වහන්සේ වෙතට යාමට ඇත්තේද එක් මාර්ගයක් පමණි. එය ස්වල්ක දෙනෙකු විසින් පමණක් තෝරා ගනු ලබන්නා වූ පටු මාර්ගයකි. මතෙව් 7:14. ඔබත් සමූහයා සමග එක් වී යන්නේ නම් ලෝකයත් ලෝකයේ ජනයාත් සතුටු කළ යුතුයයි ඔබ සිතන්නේ නම් ඔබට ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණිය නොහැක. ක්‍රිස්තුස් වහන්සේ වෙතට යන මාර්ගය හඳුන්වනු ලබන්නේ ශුද්ධකමේ මහා මාවත යනුවෙනි. යෙසායා 35:8. ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණීමට නම් ඔබ අනිවාර්යෙන්ම සියලු ආකාරයේ පාපයෙන්ද අපවිත්‍රකමින්ද වෙන්විය යුතුය. අද දින දෙවියන් වහන්සේගේ වචනයට සවන් දුන් ඔබ සැමට ජේසු පිහිටයි.